සුබ දවසක් වේවා. ඉන්දික තොටවත්ත මහත්මයා කියනවා තමන්ගේ දැනුම අනුව බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්න බැරිලු. ලංකාවේ තියෙන ස්වභාවය, පරිසරය, ඒ වගේම වැඩ සිටින ධාතුන් වහන්සේලා, ඒ වගේම බෞද්ධ පරිසරය, බෞද්ධ ප්‍රජාව මේ බොහෝ විස්තර ටිකක් කියලා දැනට තියෙන පවතින සාධක අනුව බුදුරජාන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්න බැරිලු. ඒ වගේම ඉන්දියාවේ අද තත්ත්වය ගැන කල්පනා කරලා මේ වගේ සාධක රාශියක් අරගෙන කියනවා බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්න බෑ කියලා. සාධාරණ කාරණා එතන තියෙනවා නැතුව නෙවෙයි. නමුත් මේ ගැන අපි හිතන්නට ඕනේ. පොතපතෙන් කාරණා ඉගෙන ගත්තා වගේම ඒ කාරණාත් එක්ක හිතන්නත් පුරුදු වෙලා තින්න එපා. අපිට මූලික වශයෙන් කාරණා තුනක් අවශ්‍යයි. සුතමේ පඤ්ඤා. ඒ කාලේ තියෙන සුතමේ පඤ්ඤා කියලා කිව්වේ අහලමනේ දැනගත්ත බොහෝ දේවල්. ඉන්දික තොටවත්ත මහත්මයාටත් ඉතින් අහලමනේ ගොඩක් ඒවා ඉගෙන ගන්න තියෙන මේ කාලේ. මොකද Tamanට කියලා කියව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. කාගෙන් හරි අහගත්ත දේවල් තමයි දන්නේ. ඇහෙන දේවල් තමයි, කන තමයි ප්‍රධාන වෙන්නේ. එනිසා සුත කියන එක නැත්නම් අසා දැන ගැනීම කියන එක එතන ප්‍රධාන වෙනවා. ඉතින් අපිට නම් කනත් පාවිච්චි කරන්න පුළුවන්, ඇසත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇස කන දෙකම පාවිච්චි කරලා අපිට දැනුම හොයා ගන්න පුළුවන්. බුද්ධ කාලයේදීත් වැඩිපුරම ඇසටත් වඩා කන පාවිච්චි කළා. මේ විශේෂයෙන් ධර්මඥානය ලබන්න. ඉතින් මේකෙදී සුතමේ පඤ්ඤාව තියෙන්නට ඕනේ. චින්තාමය පඤ්ඤා කියලා තව එකක් එනවා. ඒක තියෙන්නත් ඕනේ. හොඳට හිතන්න ඕනේ ඊට පස්සේ. චින්තන ශක්තිය හොඳට ගොඩ නැගෙන්න ඕනේ. ඒක අඩු වුණොත් සුතමේ පඤ්ඤාවෙන් විතරක් වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. එතනින්වත් නවතින්නේ නැතුව භාවනාමය පඤ්ඤා කියලා තව එකක් තියෙනවා. ඒකට මේ භාවනාමය ප්‍රඥාවත් හොඳට වැඩුණාම තමයි අපිට හරියට යමක් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා මේ කාරණා තුනයි හොඳට දිනු කරගන්න ඕනේ කියලා මුලින්ම මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කීම තහවුරු කිරීමේදී තහවුරු කරන කතා කරද්දී පංච මහා විලෝකන ගැනත් කතා කරනවානේ. පංච මහා විලෝකන ගැන. පංච මහා විලෝකන බලද්දී මේ පංච මහා විලෝකන වලදී කාලය, දීපය, දේශය, කුලය, මව මේ වගේ දේවල් මේ පහ බලද්දී මේ එතකොට මේ දීපය නැත්නම් දේශය කියන ඒවා හරියට බලාගෙන නැහැ, වැරදිලාද කියලා හිතනවා. නෑ, වැරදිලා නැහැ. හොඳටම තේරුම් අරගෙන තමයි එතන බිහිවන්නට තීරණය කරන්නේ. අපි ඕන කෙනෙක් ඕන තැනකට යනකොට අපේ කවුරු වුණත් යම් තැනකට යනකොට නැත්නම් යම් දෙයක් කරන්න ලෑස්ති වෙනකොට හොඳ සැලසුමක් ඇතුව තමයි සියල්ල පටන් ගන්න. බෝසතාණන් වහන්සේත් එහෙම තමයි. යම් සැලසුමක් ඇතුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒ සැලසුම ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ. මොකද කරන එක්කෙනා මේක ගැන දන්නේ. දැන් ඉන්දික මහත්මයාගෙන් ඇහුවොත් එහෙම මොකටද උතන ඉපදුනේ කියලා. දැන් උතන ඉන්නේ මොකටද කියලා ඇහුවොත් එහෙම Tamanට සුදුසු පරිසරය එතන නිසා. Tamanට ඉන්න පිරිස, Tamanට ලැබෙන පහසුකම් තියෙන එතන. එහෙම නැත්නම් මම කිව්වොත් එහෙම උතන ඉන්නේ මොකටද අනුරාධපුරයේ තැනක ඉන්න තිබුණානේ කියලා මගේ සාධකත් එක්ක කතා කළාට වැඩක් නැහැ. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේදී තේරුම් ගන්න ඕනේ ඒ පංචමහා විලෝකන වලට ගැලපෙන විදිහ ඒ දේශයේම තමයි. ඒකට හේතු ඉස්සරහදී අපි බලා ගන්න. එතකොට ඒ කාරණා අපි හොඳට තේරුම් අරගෙන මේ පරිසරය සුදුසුම පරිසරයක්. මොකද ඒකට හේතු තියෙනවා. මොකද මේ තමන්ගෙන් බුදුරජාණන් වහන්සේ යම් කාරණයක් සඳහා පහළ වෙනවා නම් ඒ පහළ වෙන කාරණයට අදාළ පිරිස සංවිධානය වෙන්නේ ඒ පරිසරය තුළ තමයි. ඒ පිරිස සංවිධානය වෙන්නේ එතන. නිකන් යන ගමනක් නෙවෙයි කියලානේ මම කිව්වේද? සැලසුමක් සහිත. ලෝකයාට ධර්මය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරන ධර්මය පිළිගන්න කෙනෙක් නැත්නම්, පිළිගන්න පිරිසක් එතන නැත්නම් ඒකට එතන ඉපදිලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට තමන්ගෙන් ධර්මය අවබෝධ කරගන්න මූලික වශයෙන් මේ පිරිස සංවිධානය වෙන්නේ, මේ පිරිස රැස් වෙන්නේ එතන.
මේ කියන සේරම භූගෝලීය සාධක පිරිස ඒ වගේම ඒ පිරිස පහළ වෙන කාල මේ සියල්ලක්ම සූදානම් වෙලා අවසන් වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නේ. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම රටේ ජනාධිපතිවරයා කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙනවා නම් ඒ ගමනට අදාළ පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසත් ලෑස්ති වෙන්න ඕනේ. ආරක්ෂක අංශයේද තවත් අදාළ තොරතුරු සපයන පිරිසද තමන්ගේ පෞද්ගලික තොරතුරු වාර්තා කරන අයද මේ හැමදේම සූදානම් වෙලා තියෙන්න ඕනේ. නැතුව මේ අර ගමේ මිනිස්සුෙකුට වගේ ඔය ඇඳුමක් ඇඳගෙන එහෙම ගමන යන සිරිතක් නැහැ. පෞද්ගලික ගමන් නෙමෙයි මේ කියන්නේ සැලසුම් සහගත යන ගමනක්. ඒ සැලසුම් සහගත යන ගමනේදී ඒ සියල්ල සංවිධානය වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඒ අදාළ තැනට සුදුසු තැනට ගැලපෙන විදිහට තමයි සංවිධානය වෙන්නේ. ඉතින් ඒ සංවිධාන වෙන ආකාරයට තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ගමනට සූදානම් වෙනකොට ඉතින් විමසලා බලනවා දැන් පිරිස ලෑස්තිද? සූදානම් වෙලාද කියලා හොයලා බලනවා. හොයලා බලලා තමයි ගමනට තමන් පිටත් වෙන්න එන්නේ. ඒ වගේ තමයි මේකත්. මේ පංච මහ විලෝකන බැලීමේ තේරුම ඒක තමයි. ඒක අපි හිතලා තේරුම් ගන්න ඕනේ කාරණයක්. මෙන්න මේ විදිහට තේරුම් ගත්තාම මේ කාර්යය හොඳයි. ඒක බොහොම වැදගත්. ඊළඟට අපි ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්න තව හේතු මොනවද තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥතා ඥානය ලැබපු කෙනෙක්. එහෙම ලබන කෙනෙක්. ප්‍රඥාවෙන් ඉහළටම පැමිණෙච්ච සියල්ල දත් නුවණ පවතින සියලු හැකියාවෙන් වලින් පරිපූර්ණ කෙනෙක් හැටියටනේ පෙන්වලා දෙන්නේ. එහෙම පෙන්වලා දෙනකොට ඒවාට අභියෝග කරන්න පුළුවන් පිරිසකුත් ඉන්න ඕනේ. ඇත්තටම එහෙම තියෙනවද කියලා බලා ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඉන්දියාවේ අදටත් ඒ ලක්ෂණ තියෙනවානේ. ඉන්දියාවේ දෘෂ්ටි වලින් ගහන වෙච්ච බිමක්. බුදුරජාණන් වහන්සේ වරක සඳහන් කරන දෘෂ්ටි කාන්තාරයක් කියලා. දෘෂ්ටි වලින් නානාවිද දෘෂ්ටි වලින් ගහණය වෙච්ච මහා දෘෂ්ටි කාන්තාරයක් තමයි ඒ වෙනකොටත් තිබුණේ. අදටත් ඒ ලක්ෂණ තියෙනවා. ඒ ස්වභාවයන් එහෙමම තියෙනවා. කිසිම අභියෝගයක් නැති තැනක කෙනෙක් උපදිලා මම තමයි ශ්‍රේෂ්ඨම එක්කෙනා කිව්වට කවුරුවත් ඒක ගණන් ගන්න නැහැ නිති ඔය. නොතේරෙන හිතන්න බැරි ශ්‍රද්ධාවෙන් කියන්නේ අන්ධ භක්තියෙන් හිතන මිනිස්සු නම් එහෙම පිළිගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා බලගතු කෙනෙක්. ඉතින් බලයේ මතුවෙන විදිහක් තියෙන්න ඕනේ. ලෝකයාට පැහැදිලිව. එතකොට අර සියලු දෘෂ්ටි ගහණයන් තියෙන තැනකදී ඒ දෘෂ්ටීන් යටපත් කරලා වැඩ කරන්න පුළුවන් හැකියාව තිබුණාම තමයි විශේෂත්වයකට එන්නේ. සත්‍යක වගේ අය, උපාල ගෘහපති වගේ අය. ඒ වගේම තව අන්‍ය තීර්ථකව ගත්තාම ඒ විවිධාකාර දෘෂ්ටීන්ගෙන් ගහණය වෙච්ච විශාල පිරිස හිටියා. 62ක් මිත්‍යා දෘෂ්ටීන් තිබුණයි කියලා කියනවා. මේ වගේ මහා දෘෂ්ටි කාන්තාරයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කාන්තාරයේ පහළ වෙලා තමයි ඒ දෘෂ්ටි ඔක්කොම කඩාගෙන බිඳගෙන ඊට උඩින් ඉන්න කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන විදිහට අපිට පෙන්වන්නේ. එතකොට එහෙම බලගතු කෙනෙක් වෙන්න නම් ඒ වගේම අභියෝගිතය තැනක් වෙන්න එපාය. නැත්තම් එයා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නැහැ. ලංකාවේ එහෙම දෘෂ්ටි අදටත් නැහැ. ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැ. මේ පුංචි රටේ එහෙම පහළ වෙන්න හේතුවක් නැහැ. එතකොට මේ අභියෝගය ජය ගන්න නම් බුදු කෙනෙක්ම වෙන්නට ඕනේ. ඉතින් බුදු කෙනෙක් නැති නිසා තමයි අද වෙනකොට ඒක නැත්තේ. එතකොට ඒ නිසා ඒ කාරණේදි තේරුම් ගන්න ඕනේ ප්‍රඥාවෙන් උසස් තැනකටපත් වෙන්න. ඒ වගේ අභියෝග තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. අභියෝග ජය ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ මහා අභියෝග ජය ගන්න පුළුවන් වුණාම තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ රටට වඩා සුදුසු වෙන්නේ ඉන්දියානු භූමිය. එතකොට ඊළඟ කාරණේ තමයි කාල පරාසයන් පිළිබඳව හිතන එක. මොකද අතීතයේ තිබිච්ච ස්වභාවය අදට නැහැනේ. බුද්ධ කාලයේදී තිබුණ ස්වභාවය අද නැහැ. ඒ වගේම මහා විනාශයන් සිද්ධ වුණා. මෝගල ආක්‍රමණ සිද්ධ වෙලා ඒ වගේම විශාල වශයෙන් තිබිච්ච බෞද්ධ සිද්ධාස්ථාන විනාශ වෙලා ගියා. බෞද්ධ කියන්නේ බොහොම අහිංසක පිරිසක්නේ. ප්‍රාණඝාත ආදී අකුසල් නොකරන අහිංසක පිරිසක් බෞද්ධ කියලා කියන්නේ.
ඒතරේ බෞද්ධ පිරිසට විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට මහා ප්‍රහාරයක් වෙනවා. විශාල ප්‍රහාරයක් වෙනවා. එතකොට ඒවාට මේ සටන් කලාව පුරුදු කරපු යුද පුහුණු කරපු අය නෙවෙයිනේ. මේ යුද පුහුණුවක් නොකරපු නිසාම තමයි මේ පරාජය එන්නේ. එතකොට අහිංසකත්වය පදනම් කරගෙන අවිහිංසාව පදනම් කරගෙන වැඩ කරන පිරිසක් නිසා කරුණා මෛත්‍රියෙන් විතරක් වැඩ කරන පිරිසක් නිසා අර සතුරන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. සතුරන් අතින් විනාශයටපත් වෙනවා. ඒ වගේ විනාශ වෙච්ච මහා සිද්ධාස්ථාන ඉන්දියාවේ ඒවයි නටබුන් අදත් තියෙනවා. ඉන්දික මහත්මයාට ඒවා පේනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපි බලලා තියෙනවා. ඉතින් මහා සිද්ධාස්ථාන මහා විහෙර විහාර ඒවා මේ රූගත කරලා දැන් YouTube හරහාම පෙන්නනවා. ඉතින් මහා සිද්ධාස්ථාන තියෙනවා. ඒවා මහා පරිමාණයෙන් හදපු දේවල්. එතකොට ඒවයි නටබුන් තියෙනවා. පුරාවස්තු තියෙනවා. ඉතින් මේවා දිහා බලපුවාම අතීතයේ තිබිච්ච ඒ ස්වභාවය අදට නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අය විනාශ කළා. ඒ අයගේ බලය තහවුරු කරගත්තා. ඉතින් බුදු කෙනෙක්ම ඕනේ තමයි ඒ වගේ දෙයක් ජයග්‍රහණය කරන්න. ඒ හැකියාව තියෙන බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා තමයි ඒක වෙනස් වෙන්නේ. අපේ රටට එහෙම බලවේග අඩු නිසා අපේ රටේ පවතිනවා. ඒ වගේම දැනටම හිතන්නකෝ මේ ඔය ජේසුස් වහන්සේ පහළ වෙච්ච භූමිය ජෙරුසලම වගේ ස්ථාන කොහොමද පවතින්නේ කියලා. ඒ අතීතයේ කියපු විදිහටද දැන් තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලෝකයේ තිබුණ බෞද්ධ රටවල් දැන් බොහෝ රටවල් බෞද්ධ නෙවෙයිනේ. ඇෆ්ගනිස්තානය වගේ තන් පාකිස්තානය ඒ වගේම ඉන්දුනීසියාව ඔය වගේ ගත්තාම මැලේසියාව මේ වගේ රටවල් බෞද්ධ රටවල් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉන්දුනීසියාවේ කොච්චර බෞද්ධ සිද්ධාස්ථාන තියෙනවද? ඉතින් මේ වගේ මේවා දිහා බලපුවාම ඒවා ආක්‍රමණය කරලා. මොකද බෞද්ධයි කියලා කිව්වේ මම කලින් සඳහන් කළා වගේ අහිංසක පිරිසක්නේ. ඒ අය ඉක්මනින්ම පුළුවන් යටපත් කරගන්න. ඉතින් මේ අපිට පේන තවත් බොහෝ රටවල් එහෙම යටත් වෙලා දිනවා. දැන් බෞද්ධ කියලා නාමයක්වත් නැහැ. සමහර තැන්වල කතා කරන්නත් බෑ. තාම ආරක්ෂිත විදිහට තමයි බෞද්ධ වත් පිළිවෙත් කරන්න සිදුලා තින්නේ අතීත බෞද්ධ රටවල් වල අදට. ඒ නිසා ඒක පේන්න පුළුවන්. ඉතින් අපේ රටේ වුණත් දැන් උතුරට මොකද්ද වෙලා තියෙන්නේ? උතුර මේ දමිළ නිජ බිමක් හැටියට දැන් කතා කරනවා. නමුත් බෞද්ධ උරුමයන් කොච්චර තියෙනවද? තාමත් මිනිස්සු ඉතින් බලන්න යන, වඳින්න යන, ඒ සිද්ධාස්ථාන හොයාගත්ත දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ රුවන්වැලිසෑයත් කාලයකට පෙර gadol ගොඩක් විතරනේ. පසු කාලේනේ හොයාගෙන යලි ප්‍රතිසංස්කරණය කරේ. ඉතින් මේවා දිහා බලපුවාම හිතන්න. අර සුතමේ ප්‍රඥාවත් එක්කම චින්තාමේ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ වගේම භාවනාවේ ප්‍රඥාවක් තියෙනවනේ. මේ ටික තේරුම් අරගෙන හොඳට හිතලා බලන්න. හොඳටම හිතුවොත් එහෙම හරියට කාරණා සාධක අරගෙන වැඩුවොත් එහෙම මේ තොටවත්ත මහත්තයට විතරක් නෙවෙයි මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන අයට හොඳ පිළිතුරක් මේක. තවදුරටත් හිතන්න. ඉතින් මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන අවස්ථාවක් නෙවෙයි. මූලික වශයෙන් කාරණා කීපයක් මම අතු කළේ. මේක දිහා බලපුවාම මට නම් හිතෙන්නේ නැහැ කවදාකවත් ලංකාවේ බුදුහාමුදුරු බිහි වුණායි කියලා. ලංකාවේ බිහි වුණා නම් අර කියන මහ විශාල නුවණක් තියෙන, මහා ප්‍රඥාවක් තියෙන, උසස් දැනුමක් තියෙන, මහා හැකියාවන් තියෙන කෙනෙක් කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. මොකද මේ පුංචි රටේ එහෙම විශාල වශයෙන් දෘෂ්ටි ගහන නැහනේ. දැනටත් තියෙන ආගම් කීයද ලංකාවේ? භාෂා කීයද තියෙන ලංකාවේ? ඉන්දියාවත් එක්ක සංසන්දනය කරපුවාම සමහර බුදුරණවහන්සේගේ දේශනාවක පර්යාය වචන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක දේශනාවක සමහර දේවල් සඳහා ගත්තාම පර්යාය වචන ගොඩක් තියෙනවා. ඉතින් පර්යාය වචන ගොඩක් එන්න හේතුව භාෂාවල් සහ භාවිතයන් ගොඩක් තිබුණ නිසානේ. තනි වචනයක් නැතුව විශාල වචන වලින් එකක් විග්‍රහ කරන එකනේ. නිසා ඒකෙම පේනවා එතන භාෂාවල් සහ ඒ භාවිතයන් විවිධාකාරයෙන් තිබිලා තියෙනවා කියලා. දැන් රාගය වගේ වචනයක් විග්‍රහ කරන්න ගියාම හමු වෙනවා වචන 100කට වැඩි. පර්යාය වචන. එතකොට ඒ වගේ විශාල ප්‍රමාණයක් පෙන්වලා දෙනවා. ඒකට හේතුව විවිධ පැතිවල විවිධාකාරයෙන් විස්තර වෙලා තියෙනවා. ඒ වගේම භාෂාවල් විවිධාකාරයෙන් භාවිත වෙලා තියෙනවා.
ඒ නිසා පర్යාය වචන භාවිත කරන්නේ කොයිගෙන් හරි එතකොට තේරෙනවනේ. ඉතින් මේ විදිහට ගත්තාම මට පැහැදිලි වෙන්නේ මට මේ විදිහට ගත්තාම මට නම් පැහැදිලි වෙන්නේ නැහැ බුදුරණවහන්සේ ලංකාවේ පුදුනා කියලා කියන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. මොකද බුදුරණවහන්සේගේ ශක්තිය බලය පහළ වෙන්නෙම දකින්න පුළුවන් වෙන්නෙම අර වගේ සංකීර්ණ පරිසරයක විහුණාම තමයි. කෙනෙක් ශක්තිමත් වෙනවා කියලා පෙන්වන්නේ බලය තියෙන තැනක බලය පෙන්වුවාම. ඒකනේ දැන් ලෝකේ මොකක් හරි ඔය තියෙන තරංගවල වලින් එහෙමනේ. ලෝකයේ පළවෙනිය හැටියට පෙන්වන්නේ. ඒ සටන් කලාවකින් හරි ගිහිල්ලා තරංගයකින් හරි ගිහිල්ලා තරංග කළා අන්තිමටම ජයග්‍රහණය කරපු එක්කෙනත් එක්ක තරංගයක් තියලා යා පරාජය කරන්න පුළුවන් වුණාන්නේ යා ලෝකයේ පළවෙනිය වෙන්නේ. එහෙම නැත්නම් මේ ගමක මිනිස්සෙක් මම තමයි මේ සූර්යයා කියලා කිව්වට කවුරුවත් ඒක පිළිගන්නේ නැහැ. යා හිතාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණේදී අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ බලගත් තැනක ඉඳලා මහා දෘෂ්ටි ජාලාවන් ඒ වගේම දෘෂ්ටි කාන්තාරයක බිහි වෙලා ඒ වගේම තමන්ගේ පිරිස ඒ වගේම භූගෝලීය සාධක මේ සියල්ලක්ම බලපාලා තියෙනවා. හොඳට හිතලා බලලා මේක තේරුම් ගන්න ඕන දෙයක්. ඒ නිසා මම හිතනවා හිතා ගන්න බැරි දෙයට ඉන්දික මහත්මයාට පිළිතුරක් හම්බ වෙයි. අනිත් හැමෝටමත් මේක හොඳ පිළිතුරක් වෙනවා කියලා මම දන්නවා. ඒ නිසා මේ හැමෝටම හොඳට හිතලා කටයුතු කරන්න වෙනවා. බුදුරණවහන්සේත් ඒක සඳහන් කරලා තියෙනවා කෙනෙක්ගේ ශක්තිය බලය දැනගන්න පුළුවන් වෙන්නේ බාධක වලට මුහුණ දීපුවාම කියලා. සප්ත ජටිත සූත්‍රයක පෙන්වලා දීලා තියෙනවා. මේ කාරණා දිහා හොඳට විමසලා බලලා සිහියෙන් සහ නුවණින් මේ සත්‍ය භාවයේ තේරුම් ගන්නට වෙනවා. තව බොහෝ කාරණා ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. දැන් හිතා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. තවදුරටත් කාරණා පිළිබඳව විමසලා බලලා හැමෝම මේ සත්‍ය භාවය මෙනෙහි කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.